ගර්භාෂය පාත් වීම. මම ඩොක්ටර් ලහිරු. අද මම කතා කරන්නේ ගර්භාෂය පාත් වෙනවා කියන එක. මේක ඔයාලා ගොඩාක් අහලා ඇති. ගොඩක් අය එක්ස්පීරියන්ස් කරලත් ඇති. හරි. එතකොට ඔය ගර්භාෂය පාත් වීම කියන එක කියන්න කලින් පොඩ්ඩක් කියලා දෙන්න ඕන දේවල් ටිකක් තියෙනවා. නැත්නම් ඔක තේරෙන්නේ නැහැ. හරි. ඒ තමයි දැන් අපි මේ හැම මෙන්න මේ ටික ඔක්කොටම බඩ කියලානේ කියන්නේ. මේ ඔක්කොටම කියන්නේ බඩ කියලා. ඇබ්ඩොමන් එක. එහෙම ඒ වුණාට ඇත්තටම එහෙම නෙමෙයි. අපි මෙන්න මේ ෆොටෝ එකේ බලන්න පොඩ්ඩක් කලර්ස් පාට වෙනස් කරලා මේ මාජින්ස් දාලා තියෙනවා. පහළම කොටසට කියන්නේ පෙල්විස් එක කියලා. හරිද? ඒක බඩ නෙමෙයි පෙල්විස් එක. හරි. එතකොට පෙල්විස් එකේ තියෙන ඕගන්ස් ටිකක් තියෙනවා පෙල්වික් ඕගන්ස් කියලා. හරිද? ඒක තමයි ඒ ඕගන් එකක් තමයි ගර්භාෂය කියන්නේ. ගර්භාෂය මුත්‍රාශය තියෙන්නේ පෙල්විස් එකේ. එතකොට ඔය පෙල්විස් එක කියන එකේ පහළම හරිද? මම මේ වීඩියෝ එකේ දාන ෆොටෝස් හරියට බලන්න. මොකද ඒකෙන් තමයි මේක තේරෙන්නේ. හරි? එතකොට පෙල්විස් එක කියන එකේ පහළම තියෙනවා මෙන්න මෙහෙම පොඩි මසල් ලේයර් එකක්. මාංශ පේශි පොඩි ලේයර් එකක්. පොඩි නිකන් ආධාරයට තියෙන මෙන්න මෙහෙම වගේ මාංශ පේශි ලේයර් එකක් තියෙනවා. ඕක උඩ තමයි අර පෙල්වික් ඕගන් කියන ටික තියෙන්නේ. හරිද? උදාහරණයක් විදිහට මුත්‍රාශය සහ ගර්භාෂය. ඔන්න ඔය පෙල්වික් ෆ්ලෝ එකේ මසල් වල වීක්නස් එකක් මෙන්න මේකට බලපාන. මම කියලා දෙන්නම් මොකද්ද මේක වෙන්නේ කියලා. හරි? එතකොට ඊට කලින් මම කියන්නම් මේක එන්නේ කාටද කියන එක. මේක එන්නේ ගොඩක් වෙලාවට බබාලා හම්බෙච්ච අම්මලට. ගොඩක්ම මේ normal deliveries, normal vaginal deliveries කරපු අම්මලට තමයි මේක එන්නේ. අවුරුදු 50 විතර පැනනට පස්සේ වයසත් එක්කත් එන්න පුළුවන්. ඊට පස්සේ obesity එකත් එක්ක බර මහත වැඩි නම් එන්න පුළුවන්. කාලයක් තිස්සේ constipation මලබද්ධය තියෙන අය තටමනවනේ එයාලට එන්න පුළුවන්. කාලයක් තිස්සේ කැස්ස තියෙන අයට එන්න පුළුවන්. බර උස්සන අයට එන්න පුළුවන්. ඔය වගේ අයට එන්න පුළුවන්. එතකොට ඒකෙන්ම අපිට හිතා ගන්න පුළුවන් මේක එන chance එක අඩු කරන්න අපි පරිස්සම් වෙන්න ඕනේ කොහොමද කියන එක. බර උස්සන්න එපා. හරිද? කැස්ස තියෙනවා ට්‍රීට්මන්ට්ස් ගන්න. ස්මෝක් කරන්න එපා. හොඳට කෙඳි තියෙන ආහාර කාලා මොනවාද හොඳට කෙඳි තියෙන ආහාර කාලා constipation මලබද්ධය එන එක නතර කරගන්න. ඕන් ඔය විදිහට පරිස්සම් වෙන්න ක්‍රමත් හේතු වලින් අපිට හදා ගන්න පුළුවන් වලට තේරෙනවනේ. හරි. එතකොට මම කිව්වා වගේ ගොඩක්ම ප්‍රෙග්නන්සි එකේ vaginal delivery එක normal vaginal delivery එක normal බබාලා හම්බුනහම අම්මලට මේක එනවා. එතකොට මේකේ රෝග ලක්ෂණ මොනවද? මුලින්ම කිව්වා වගේ යෝනි මාර්ගයෙන් නිකන් බරක් මොකක් හරි පිරිච්ච ගතියක් දැනෙනවා. පාත් වෙච්ච ගතියක් දැනෙනවා. ඒක එකක්. ඊට පස්සේ මුත්‍රා ලීක් වෙන ගතියක් වගේ දැනෙන්න පුළුවන්. හරිද? මුත්‍රා ලීක් වෙනවා කන්ට්‍රෝල් නැහැ. ඊට පස්සේ මුත්‍රා කරන්න අමාරු වෙන්නත් පුළුවන්. හරි. ඊට පස්සේ සෙක්ස් කරනකොට කැක්කුමක් එන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට කෙලින්ම ඔයාලගේ යෝනි මාර්ගයේ මොකක් හරි පාත් වෙලා තියෙනවා දැනෙන්න පුළුවන්. අහු වෙන්න පුළුවන්. හරිද? එතකොට මේ ෆොටෝස් වල දාලා තියෙනවා හොඳට බලන්න. එතකොට ඕකේ හේතුව තමයි මම ඉස්සෙල්ලා කිව්වා වගේ pelvic floor එකේ ෆොටෝස් මම දැම්මනේ. pelvic floor එකේ muscles weak වුණාම ඒ organs වලට ඔය pelvis එකේ තියෙන අවයව වලට support එක මදි නිසා ඒවා පල්ලෙහාට එන්න පාත් වෙන්න බලනවා. ඕක තමයි වෙන්නේ. හරි. එතකොට treatments මොනවද කියලා ගත්තොත් treatments මුලින්ම ඔයාලා ඔය රෝග ලක්ෂණ ආවත් මුලින්ම ඔයාලා VOG කෙනෙක් ගාවට යනවා. ඕක තමයි පළවෙනිම කාරණාව. රෝග ලක්ෂණ වල මොකක් හරි ඔය රෝග ලක්ෂණ පොඩිවට හරි ආවොත් ඔයාලා ටක් ගාලා VOG කෙනෙක් ගාවට යන්න. ඕක තමයි පළවෙනිම දේ. ඕක නොකරන හින්දා තමයි ඔය ගොඩක් නරක වෙන්නේ වර්ස් වෙන්නේ. හරිද? එතකොට ගියාම ඔයාලට ડોක්ටර් recommend කරයි pelvic floor exercises කියලා. ඒ කියන්නේ pelvic floor එකේ තියෙන muscles strength වෙන්න ශක්තිය වැඩි වෙන්න exercises recommend කරයි. හරිද? පළවෙනිම අවස්ථාවවලදී නම්. එහෙම නැත්නම් ඔයාලට පෙසටි කියලා දානවා. ඒ කියන්නේ පොඩි රින් එකක් වගේ පොඩි මුද්දක් වගේ ප්ලාස්ටික් වගේ පොඩි මුද්දක් දානවා ඔය පාත් වෙන එක නතර වෙන්න. හරිද? ඒත් හරියන්නේ නැත්නම් සිවියර් කේසස් වලදී සර්ජරි එකට යන්න වෙනවා. ඒ මොකක් වුණත් ඒවා සාර්ථකව VOG කෙනෙක් ගාවට ගියාම ඒවා සාර්ථකව කරනවා. අද තියෙන තාක්ෂණයත් එක්ක ඔය වගේ දේවල් බය වෙන්න ඕන දේවල් නෙමෙයි. එතකොට මේ වීඩියෝ එකේ ඉතින් මට කියන්න ඕනේ මොකද්ද uterine prolapse එහෙම නැත්නම් ගර්භාෂය පාත් වීම කියන්නේ මොකද්ද? කාට දෙන්නේ? ඒක නොවෙන්න අපි වග බලා ගන්නෙ කොහොමද? උනොත් කවුරු ගාවටද යන්න ඕනේ? මොනවද තියෙන treatment options? ඔය ටික තමයි මට කියන්න ඕනේ. මේ වීඩියෝ එකෙන් දෙයක් ඉගෙන ගන්න ඇති. ඉස්සෙල්ලා වගේම මගේ TikTok Facebook accounts දෙකම follow කරන්න, like කරන්න. Thank you.